ආයුබෝවන් දරුවනි මම මේක කලින් පාඩම් කීපයක්ම කරා දරුවනි ඔයගොල්ලෝ සමහර විට ඒ පාඩම් මාලාව අධ්‍යයනය කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ පාඩම් මාලාව තුළ මම අකුරු ලියන පිළිවෙල අක්ෂර මාලාව සංස්කෘත අක්ෂර මාලාව අකුරු 49ක් තියෙනවා. ඒ අක්ෂර මාලාව සම්බන්ධව තොරතුරු ගේන්න පෙර ආතු මම ස්වර මාලාව හැඳින්වුවා. ඒක දරුවන්ට මම ඒ ස්වර මාලාව ඉදලා බොහෝ පිළිවෙලට ක්‍රමානුකූලව තමයි පාඩම අරගෙන ඉන්නේ. එතකොට මම පාඩම් 1 2 3 යන පාඩම් මාලාව මම කරලා අවසන් කරලා තියෙනවා. එතකොට මම තුන්වෙනි පාඩමේදී පිළිලක් දුන්නා. ඒ කියන්නේ ස්වර ඒ ස්වර වලට පිළිවෙලට යා කරන ආකාරය කොහොමද කියලා පෙන්නන්න. එතකොට කල්පනා කරන්න ඒ අකුරු යා කිරීමෙන් අපි අදහස් කරන්නේ ඔබට අකුරු පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබා ගත්තද කියන එක සම්බන්ධ තොරතුරු කියලා දෙන්නේ මම කලින් පාඩමෙත් කළේ. දැන් අද මම ඔයගොල්ලන්ට දරුවනේ අකුරු යා කරන හැටි මම මේ වෙලාවේදී කියලා දෙනවා. හොඳට බලා ගන්න. ඔයගොල්ලෝ කරෝ පිළිවෙලයි මම කරෝ පිළිවෙලයි කොහොමද කියලා අදිනේ කරලා බලන්න. ඒකට පුළුවන් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගන්න. බලන්න. නාගරික අකුරු අයන්න. මේ අයන්න අපි යා කරනවා ආව. බලන්න මේ ඌ යා කරනවා ඌ අකුර. ඊළඟට ඊ යා කරනවා ඊ යන්න. ඉලු අකුර යා කරනවා ඉලු යන්න. ඒ යා කරනවා අයි යන්න. ඉරු යා කරනවා ඉරු යන්න. ඕ යා කරනවා අව් යන්න. හරිනේ? දැන් බලන්න ඕගොල්ලෝ කරෝ පිළිවෙලයි මම කරෝ පිළිවෙලයි හරිද කියලා බලන්න. ඒ පිළිබඳව අවබෝධය ලබා ගන්න මම ඊළඟට ඕගොල්ලන්ට සංස්කෘත පස්වෙනි පාඩම ආරම්භ කරනවා දිනයක. එතෙක් මේ පාඩම් පිළිබඳව අධ්‍යයනය ලබා ගන්න කියලා මම තම ආදරයෙන් සිහිපත් කරනවා. එහෙනම් දරුවනේ ආයුබෝවන්.